මගෙන් ආස්කවුට් කරේ මුලින්ම මුස්ලිම් කෙනෙක්. අවුරුදු 7ක් 8ක් ආස්කවුට් කරා. කොහොමත් අර යාළුවෙන් නැහැ කියන එකත් එක්ක හිටියා. එයා මට ලෙටර් එකක් දෙනවා මේ එයාගේ ලේවලින් ලියලා. මම ඒ ලෙටර් එක ගන්නෙ නැහැ. මෙහෙම ඉරලෙල්ල විසි කරනවා. ඔබගේ ආදරේ ලැබේ නම් සසරේ පුරාම ඔබ වෙන්නම් මහදේ සත පවා ආදරෙන් පනසේ මා ඔබ රැක ගන්නම් මුස්නේ හිමිකා මට මතකම දේ තමයි එයා මුස්ලිම් කෙනෙක්. එයා මගෙන් යාළු වෙන්න අහනවා. එතකොට මම සාමාන්‍ය ස්කූල් යන කාලේ නිකන් කාතිකවත් යාළු වෙන්නේ නැහැ කියන සීන් එකේ හිටිය කෙනෙක්. තාත්තත් අම්මට සිරිවෙන සැරයි. එහෙමද? ඔව් සැරයි ආමියගේ කලින් හිටියේ ගොඩක් සැරයි. අපි ගෙදර ගෑල් ළමයි 3 දෙනෙක් ඉන්නේ. අංගලා දෙන්නෙක් ඉන්නවා මට. ඒ නිසා සැර එකත් එක්කම නැතත් කොහොමත් අර යාළු වෙන්නේ නැහැ කියන එකත් එක්ක හිටියා. මගෙන් ආස්කවුට් කරේ මුලින්ම මුස්ලිම් කෙනෙක්. මම හිතන්නේ අවුරුදු 7ක් 8ක් ආස්කවුට් කරා වගේ. ඔව් එයා සෑදලා තියෙනවා. සෑහෙන try කරා. අන්තිම මොහොතේ මැරි කරන්න යද්දිත් මගෙන් මැසේජ් එකක් දාලා යනවා. මම මෙහෙම ඩිසිෂන් එකක් ගන්නවා. මම මොකද දැන් කියන්නේ කියලා. ඒ කියන්නේ මේ අන්තිම මොහොතේ අන්තිම මොහොතේත් මගෙන් මැසේජ් කරලා ඇහුවා. ඉතින් ඔයා කරපු වැඩි හරි අසාධාරණයි. මට යාළු වෙන්න තිබ්බා. ඔව් ඒත් මට එයාගෙන් හැඟීමක් නැත්නම් ඒක ඇත්තටම මේ අර පස්සෙන් එන එකට අර තියෙන අනුකම්පාව තියෙනවා සාර. ලව් කියන්නේ වෙනම සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මේ ඉතින් මේ එයා මට ලෙටර් එකක් දෙනවා මේ එයාගේ ලේවලින් ලියලා. ඔව් මගේ මම පොඩ නපුරුයිනේ. මගේ දරුණුකම කියලා කියන්නේ මම ඒ ලෙටර් එක ගන්නෙ නැහැ.